ඔබ තවදුරටත් ඕස්ට්‍රේලියන් PR එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම සබ් ක්ලාස් 482 ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එක try කරන්න. ඒක තමයි සාර්ථකත්වය. අපි ඕස්ට්‍රේලියාවට ගරු කරන්න ඕන. ඕස්ට්‍රේලියාව බලන ඕස්ට්‍රේලියා රජය කොච්චර ඒ රටේ රැකියාවක් කරනවා නම් ඔවුන්ට ඒ රටේ ස්ථිර පදිංචිය දෙනවා. සේවාජිකයෝ කැමති ශ්‍රී ලාංකිකයන් ගන්න. මොකද හේතුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් කෙලින්ම ගෙන්වා ගත්තොත් එහා අවුරුදු 2-3 ආයතනයේ වැඩ කරනවා කියන එක ඔවුන් දන්නවා. අනිත් ශ්‍රී ලාංකිකයත් එක්ක වැඩ කරන්න පුතා පහසුයි කියන එක ඔවුන් දන්නවා. ඔස්ට්‍රේලියාවේ සබ් ක්ලාස් 491ට මොකද වෙලා තියෙන්නේ? අත්‍තරම 491ට විශේෂ දෙයක් නෙවෙයි. අපි ඔක කලින් කියලා තිබිච්ච දෙයක්. අපි ගොඩාක් කාලෙකට ඉස්සරහට දැක්කා. අතවශ්‍යම 491 කියන්නේ PR එකක් සඳහා ක්වොලිෆිකේෂන් වලට ඔස්ට්‍රේලියාවට පිටු වීසා එකක්. මේ වීසා එකේදී ගොඩක් බෙනිෆිට් එක ගන්න පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ ඒ ඔබගේ ක්වොලිෆිකේෂන් එකට වීසා එකක් අපිට වර්ක් වීසා එකක් වුණා ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් කරන්න. හැබැයි ඒ රටට ගිහිලා තමයි අපිට ජොබ් එක හොයාගන්න පුළුවන් අවස්ථාවක් තිබ්බේ. නමුත් ලාංකික වගේ ඉන්දියන් අය වගේ ලෝකයේ බොහෝ අය මේකට ගියාට මේ වීසා එකේට ඔවුන් ඒ නිශ්චිත අරමුණු වලට අනුව වැඩ කරේ නැහැ. ඔවුන්ගේ ජොබ් ඔෆර් එක උන්ට හැකියාව තියෙන එක පැත්තක්. ඔවුන් නර්ස් කෙයා ගිවර් එහෙම නැත්නම් වෙනස් සුළු ජොබ් කරන්න ගත්තා. ඒකෙන් හින්දා අත් වශයෙන්ම ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වුණා. තමන් බලාපොරොත්තු අරමුණු වලට ඉටු වෙන්නේ නැති. ඔබ දන්නවා මේකේ ප්‍රධාන හේතුව මොකක්ද කියලා? ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ස්කිල් වීසා වලට හම්බෙන සැලරි එක ප්‍රොෆෙෂනල් ජොබ් එකකට හා සමානයි. ඒ තින්දා ඔවුන් සාමාන්‍යයෙන් වගකීම් දරීමට නොහැකි කම නිසා ඔවුන් සාමාන්‍යයෙන් එදිනදා ජොබ්ස් කරන්න ගත්තා. මේකෙන් හින්දා ලොකු ප්‍රශ්නයක් වුණා. අනිත් එක ඕස්ට්‍රේලියානු රජය දැන් හදලා තියෙන ප්‍රතිපත්තිත් එක්ක යම් ව්‍යාපාරිකයෙක්ට ව්‍යාපාරය කරගෙන යාම සඳහා යම් කිසි ස්කිල් එකක් තියෙන සේවකයෙක් අවශ්‍ය නම් ඔහුන්ට පුළුවන් විදේශ රටකින් ගෙන්නන්න. ඒකේ අනන්‍යතාවය තහවුරු කරලා ඔවුන් ජොබ් එකට මෙන්න මේ වගේ පුද්ගලෙක් අපිට ඕන ඒකට පුළුවන් නම් ඒගොල්ලන්ට ගෙන්නන අවස්ථාව දීලා තිනවා. ඒ නිසා 491 අපි මීට අවුරුදු 5ක ඉඳලා කියන ආසෙම අද වෙනකට ගොඩාක් අඩු කරලා තියෙනවා. මේ වෙනකටත් අපි 491ට යම් ප්‍රමාණයක් හම් වෙනවා නම් ඒ සමහරක් වෙලාවට විශේෂ අවස්ථාවලදී විතරයි. ඔබ තවදුරටත් ඕස්ට්‍රේලියන් PR එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම සබ් ක්ලාස් 482 ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එක try කරන්න. ඒක තමයි සාර්ථකත්වය. 491 කියන වීසා එකෙන් ඉතා කුඩා පිරිසක් පමණක් යනවා. ඒ ප්‍රමාණය ඇත්තටම ගත්තොත් ඔබ බලන් ඉඳලා තීරුමක් නැහැ. ඔබ පුළුවන් තරම් 90% සාර්ථකත්වයේ තියෙන්නේ සබ් ක්ලාස් 482 ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එකට ඇප්ලයි කරන එක. ඒක තමයි අපි මෑතකදී දැකපු යථාර්ථය. දැන් ඕවර්සීස් ඇප්ලිකන්ට් කෙනෙක්ට ඔස්ට්‍රේලියාව වලට ඩිරෙක්ට් PR එකක් ඇප්ලයි කරන්න ලේසිද? මීට අවුරුදු දශක කිහිපයකට ඉස්සෙල්ලා ගියොත් අසවශ්‍යම ලාංකාවෙන් සියලු දෙනාම PR වීසා එකක් අරගෙන ගියා. තමන්ගේ ක්වොලිෆිකේෂන් IELTS ඒ තියෙනවා නම් ඇප්ලයි කරේ. අද වෙනකොට ක්‍රමය වෙනස් වෙලා. අද වෙනකොට රැකියාව සඳහා පමණක් ඇප්ලයි කරන්න පුළුවන් තත්ත්වයක් තමයි අතරම තියෙන්නේ. හැබැයි අපිට කියන්න බෑ සම්පූර්ණයෙන්ම නවත්තලා කියලා. නවත්තලා නැති වුණත් ඒක ක්‍රියාත්මක වෙන්නේ ඉතා අල්ප වශයෙන්. හැබැයි සබ් ක්ලාස් 482 වර්ක් වීසා එක බොහෝ දුරට ඇක්ටිව් වීසා එකක් වෙලා තියෙනවා. 482 වීසා එකේ මිනිමම් සැලරි එක ඇප්ලිකන්ට්ස්ලට බලපාන්නේ කොහොමද? 482 අත්‍තරම ගත්තොත් ඒක හරි පුදුම විදිහට වෙනස් වෙච්ච. පහුගිය දශක කිහිපේ අපි මේ හිටපු නිසා ඉස්සෙල්ලා ඩොලර් 51000 ඊට පස්සේ ඒක 71000 වුණා. 71000න් පස්සේ දැන් 76000 වුණා. දැන් 79000 ගණක් වෙනවා. ඒ කියන්නේ ඩොලර් 80000ක විතර වාර්ෂික සැලරියක් ලැබිය යුතුයි. එක මාසයකට ගත්තොත් ඩොලර් 6650ක විතර සැලරි එකක්. මේ වගේ සැලරි එකක් ගන්නවනම් ජොබ් එකක් දෙනවා නම් පමණයි ඒගොල්ලන්ට විදේශ රටකින් සේවකයෙක් ඉන්නවා ගැනීම හැකියාව තියෙනවා. ඔබ දන්නවද ඇත්තටම ඩොලර් 6000 ගණක් කියන්නේ ඇත්ත ලොකු මුදලක්. ඔබ ඇත්තටම ඩොලර් 5000ට 4500 5000ට වගේ වැඩ කරන සේවකයෝ ඕන තරම් ඒ රට ඇතුලේ හොයාගන්න පුළුවන්. අපිට ඕස්ට්‍රේලියානු රැකියාවක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්න ගන්නවා නම් මාසෙකට ඩොලර් 6500කට වඩා ගෙවන්න ඕන. ඒ කියන්නේ ඩොලර් වාර්ෂික සැලරිය ඩොලර් 80000ක වගේ සැලරි එකක්. ඇත්තනම ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. මොකද හුඟක් වෙලාට ඒ රට ඇතුලෙන් ඕනම සේකේ. හැබැයි ඕස්ට්‍රේලියානු රජය හරි බුද්ධිමත් ක්‍රමයකට මේක පාලනය කරන්න පෙළඹිලා තියෙනවා. මොකද හේතුව ආයෝජකෙක් හෝ කම්පැනි එකක් බලන්නේ
අඩුපාඩියට වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් ඒ රට ඇතුළේ හොයන. හැබැයි එහෙම අවස්ථාවක් නැතිකොට ඔවුන්ට පුළුවන් අන්න විදේශ රටකින් ගෙන්න ගන්න. මෙතනදී ඇසයිසම ජෙනුවින් අයට ජෙනුවින් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕන, ජෙනුවින් සුදුසුකම් තියෙන්න ඕන. ඒ වගේම ඒ රටේට අත්‍යවශ්‍ය සේවාවක් නම් ඒ රටේ ඇතුළේ කෙනෙක් හොයාගන්න නැතිනම් අන්න ඒ විට ඒ කම්පැනි එවිනි පඩියක් දීලා හරි කමන්නේ විදේශ රටකින් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් වශයෙන් භෞතික දවසවල ඩීසල් මෝටර් මැකැනිකල් ඉංජිනේරින් වගේ දේවල් වලට ගොඩක් කරා. හැබැයි චෙෆ්ලට හරිම අසාධාරණයක් සිද්ධ වුණේ මෙතනදී ඩොලර් 80000ට සැලරි ගියා. මොකද අතවශ්‍යම අපි දැනුවත් අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා ඒ රට ඇතුළේදීත් අතවශ්‍යම ඩොලර් ඊට වඩා අඩු ගන්නට ඩොලර් 5500 6000ට වගේ ප්‍රමාණයටත් ඒ රට ඇතුළත ඕනතරම් චෙෆ්ලා ඉන්නවා. ඒ නිසා ඊට වඩා ලොකු සැලරි එකක් දීලා ලංකාවෙන් ගෙන්න ගන්න ඕන් ඉක්මන් වෙන්නේ නැහැ. අතවශ්‍යම නොක තමයි වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියන් කම්පැනි එකට කෙනෙක් අත්‍යවශ්‍ය වුණත් විතරක් ඔවුන් එච්චර වැඩිපුර පඩියක් දෙවලා හරි ගන්න අවස්ථා අදටත් තිබෙනවා. තවමත් වෙනසක් වෙලා නැති ඔස්ට්‍රේලියාවට ඇප්ලයි කරන්න පුළුවන් ඩිමාන්ඩඩ්ම ජොබ් කැටගරීස් මොනවද? ඇතරම මැකැනිකල් පැත්තෙන් ඒ වගේම ඩීසල් මෝටර් මැකැනික් වගේ ජොබ්ස් තවමත් තියෙනවා. ඒතර දැන් මේ දවස්වල හිටි හැටියම අපි කියාගිවර්ස්ලට එහෙම පිටරටකින් ගත්තෙම නැහැ පහුගිය කාල සීමාවේදී. ඒත් ඒ වගේ එහෙම ගන්න අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවට එක විෂයක් කියලා නෙමෙයි පොඩ්ඩ ඉස්සර 100 ගණනක් ගන්න ලෑස්ති වුණාට දැන් අතරින් පතරින් සමහරක් වෙලාවට යනවා. දැන් අපි ගාව තියෙන ඩේටාබේස් එක තුලදී වුණත් අදටත් ඉන්ටර්වියු කෝල්ස් වෙනවා, ඉන්ටර්වියු මේ වලට එනවා, අපොයින්ට්මන්ට්ස් වලට ප්‍රොසෙසින් වෙන ප්‍රමාණයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ විශාල රැකියා හිඟයක් තියෙන විෂයන් වලට පමණක් ගෙන්වාගෙන තියෙනවා. අපිට ඒක මේ විෂයක් කියලා කියන්න බෑ. ඕස්ට්‍රේලියාව කියන අති විශාල රටක්. සමහරක් වෙලාවට ඒම ප්‍රදේශවල ඒ කෙනෙක් හොයාගන්න බැරි වුණත් ඔවුන් සමහරක් වෙලාවට විදේශ රටකින් ගන්නවා. අනිත් එක හුඟක් වෙලාවට සේවාජිකයෝ කැමති ශ්‍රී ලාංකිකයන් ගන්න. මොකද හේතුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් කෙලින්ම ගෙන්වා ගත්තොත් ඔවුන්ට ඒ වෘත්තියේ එහා අවුරුදු 2-3 අනිවාර්යයෙන්ම පැහැදිලිව ආයතනයේ වැඩ කරනවා කියන එක ඔවුන් දන්නවා. අනිත් ශ්‍රී ලාංකිකයත් එක්ක වැඩ කරන්න පුතා පහසුයි කියන එක ඔවුන් දන්නවා. ඒක හින්දා ශ්‍රී ලංකාවේ තුල ඉන්න විදේශයට අකමැත්තතාවය නෙමෙයි රජය විසින් පනවා ඇති සැලරි එකේ සීමාව නැත්නම් පඩියේ ගෙවීම සංඛ්‍යාව. නොමිනේෂන් ලබා ගැනීමේ තියෙන අපහසුතාවය වලින් රැකියාව කප්පාදු වීමක් පැහැදිලිවම දකින්න ලැබෙනවා. මොකද හේතුව ඔබ දකින්න ඇති දැන් මීට අවුරුද්දකට කිට්ටු කාලයකට ඉස්සලා රැකියාව වලට කොච්චර විරෝධතාවයක් ඕස්ට්‍රේලියාව ඇතුළේ පැනනගත්තද කියලා. ඒ පැණි නැගීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙවැනි බාධක තුලින් ඔවුන් විදේශිකයන් ඒ රටට පැමිණෙන ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. ඒක එක පැත්තකින් සාධාරණයි. මොකද හේතුව රැකියාවකට කෙනෙක් ගෙන්න ගන්නවා කියන්නේ ඔහුට ඔහුගේ බිරිඳ දරුවන් හා පවුලකටම ඒ රටට ඇතුල් වෙන අවස්ථාවක් ලබා දෙන එක. ඒ දෙනවා කියන්නේ යම් කිසි දවසක අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒ රටේ ස්ථිර පදිංචි පවක් දෙන්න වෙන්නේ කඩක් ලැබෙන නිසා. ඒකෙන්ද එවැනි පාලනයකට ගිහිලා තිබෙන එක ඕස්ට්‍රේලියාව රජයේ පැත්තෙන් මෙලොත් ඕස්ට්‍රේලියානු ජාතික පැත්තෙන් සාධාරණයි. හැබැයි අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිට පොඩි අවාසියක් තමයි වෙලා තිබෙන්නේ. 482 කියන වීසා එකේ එක්ස්පීරියන්ස් එක වීසා එකේ රික්වයර්මන්ට් එකක් විදිහට බලපාන්නේ 1 year එක්ස්පීරියන්ස් එක. මේක ගොඩක් අය වරදවා වටහාගෙන තියෙනවා ස්පොන්සර්ෂිප් එකක් ගන්නත් 1 year එක්ස්පීරියන්ස් එකක් ප්‍රමාණවත් කියලා. ස්පොන්සර් කෙනෙක් 1 year එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ගන්න තියෙන හැකියාව මොන වගේද? ප්‍රායෝගික පැත්ත අපි පොඩ්ඩක් කතා කරමු. අඩු සේවා පළපුරුද්දක් මත රැකියාවට ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය අවුරුද්දක් දෙකක් කරපු ගමන් යම් වෘත්තියකදී යන්න පුළුවන් කියලා හිතා බොහෝ දෙනෙක් තමන් IELTS PT රුපියල් ලක්ෂයක් වගේ මුදලක් වියදම් කරලා අපි ගාවට දුවගෙන යනවා. එහෙම කරන්න බෑ. ඒකට හේතුවක් තියෙන්නේ ඔබට ජොබ් ඔෆර් එක දෙන ආයතනයේ කැමති වුණා. ඔවුන්ට සිද්ධ වෙනවා රජයෙන් එකට අවසරයක් ගන්න. අවසරයක් ගන්නකට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට මේ පුද්ගලයාගේ කොච්චර වර්ක් එක්ස්පීරියන්ස් එකද කියන එක රාජ්‍ය ආයතන වලින් චෙක් වෙනවා. ඒ වගේ ඉමිග්‍රේෂන් එකෙන් චෙක් වෙනවා. එතකොට සමහරක් වෙලාවට ඒ ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් රටේ නිලධාරියෙක් නොමිනේෂන් එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට වීසා එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මෙන්න මේ නිසා ඕනම ආයතනයක් වැඩිපුර වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන වැඩිපුරම සබ්ජෙක්ට් එක දැනුමක් තියෙන කෙනෙක්ව ඒ රටට ගෙන්න ගන්න කැමති වෙනවා. ඒ කියන්නේ ඒ රෙස්ටොරන්ට් එක හෝ හෝටලයේ හිමිකරුවන්
තමන්ගේ වීසා එක රිජෙක්ට් නොවන විදියට ඔවුන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් එකේ තියෙන නිවැරදිම පුද්ගලයා තෝරගන්න උත්සාහ කරනවා. ඒ වගේම රාජ්‍ය ආයතන විසින් ඒ පුද්ගලයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක සුදුසු මට්ටමක තියෙනවා බලන්න පුළුවන්. දැන් පසුගිය කාලේදී අපේ AC ටෙක්නීෂියන්ස්ලා කීප දෙනෙක් මේ කරා ඔවුන් පැහැදිලිව ඩොකියුමන්ට් එකකින් අපෙන් ඉල්ලුවේ අවුරුදු 6කට වඩා වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙන AC ටෙක්නීෂියන්ස්ලා අපිට ඕන කියලා. අන්න ඒ වගේ සමහරක් සබ්ජෙක්ට් වලදී ඒ අවුරුදු 6 කියන එක කෙලින්ම අපිට දැනුවත් කරලා තියෙනවා. මේ නිසා සමහර වෙලාවට වර්ක් එක්ස්පීරියන්ස් එක කියන එක ගොඩක් වැදගත්. ඒ වගේම වර්ක් එක්ස්පීරියන්ස් එක ලබාගෙන තියෙන ආයතන ගැනත් ඒ ආයතනය තුළ කරලා තියෙන ක්‍රියාපටිපාටියත් ඔවුන් හිතා සුපරීක්ෂාව බලනවා. ළඟදී ඕස්ට්‍රේලියාවල වීසා බොහෝමයක වීසා ෆීස් වැඩි වුණා. අපි ඒ ගැනත් කතා කරමු. දැන් අපි ගත්තොත් ස්ටුඩන්ට් වීසා ෆී එකත් විශාල වශයෙන් වැඩිවීමක් වුණා. මේ තිරේ දැක්කන අතවශයෙන්ම ස්ටුඩන්ට් වීසා එකේ ගාස්තු කීයද කියන්නේ ඒ වගේම අපි ඩොලර් 3210ට තිබිච්ච සබ් ක්ලාස් 482 වර්ක් වීසා එකේ ගාස්තුව ඒකත් වැඩි වුණා. ඒකත් මේ දැන් 4000 ගණනකට වැඩි වුණා. තිරේ දැක්වෙයි. ඒ වගේම මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක් අය කරන මුදල ඒවත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේතනදී ඇත්තටම අපි වියදම් ගැන කතා කරොත් වර්ක් වීසා එක සඳහා යන වියදම් අපි ගත්තොත් ඉස්සෙල්ලාම නොමිනේෂන් එක නොමිනේෂන් ලබා ගැනීම සඳහා ඒ රටේ කම්පැනි ඔබ ගෙවන්න ඕන රජයට මුදලක්. ඒක සාමාන්‍යයෙන් 7000 ගණක් විතර 7635ක් විතර එන්න පුළුවන්. සමහර රීජන් එක පොඩි වෙනස්කම් වෙනවා. නමුත් නොමිනේෂන් එකක් තියෙනවා. ඒ වගේම වර්ක් වීසා එකේ ගාස්තුව ඩොලර් 4000 ගණක් වෙනවා. ඒ වගේම ලෝයර් කෙනෙක් මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක් මේකට අප වෙනවා නම් ඔහුගේ ගාස්තුව. ඒ වගේම අපි පැත්තක ඉඳගෙන මමත් මගේ ඕස්ට්‍රේලියන් සමාජිකයන්ටත් අපි පොඩි කමිෂන් එකක් ගන්නවා. ඒ වගේ ගාණක් තමයි අය කිරීමක් තමයි වෙන්නේ. අතහිම ඔයගොල්ලන්ගේ බහුතරය 90%ක මුදල තියෙන්නේ ජෙනුවින් ඒ ආයතන වලට ගෙවන මුදල්. ඔබට පුළුවන් ඒ මුදල ඔබගේ අතින්ම ඒ ආයතන වලට ගෙවන්න. ඒක කවදාකවත් තුන්වෙනි පාර්ශ්වයක් අතර පත් කරන්නේ නැතුව ඒ මුදල් ගෙවා ගන්න පුළුවන් ඔබට හැකියාව තියෙනවා. ස්පොන්සර්ෂිප් වීසා ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් කතා කරන වීසා කැටගරීස් දෙකක් තමයි සබ් ක්ලාස් 482 සහ 186 කියන්නේ. ඔබතුමා හිතන විදිහට 186 එකකදී එකපාරටම ස්පොන්සර් කරන්න කැමති වේද එම්ප්ලොයි කෙනෙක් සහ වැඩිපුර අවස්ථාවක් තියෙන්නේ 482 එකකට ස්පොන්සර් කරලා after 2 years PR apply කරන එකද? ඔබ හිතන්නේ මෙහෙමද? ඔබ වාහනයක් මිලදී ගන්නවා. ඔබට වාහනේ පැදලා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් පැදලා ඩ්‍රයිව් කරලා අත්දැකීමක් අරගෙන බලන්න පුළුවන් නම් ගන්න පුළුවන්. එක පාට වාහනේ ගන්න. ඒ වගේ තමයි ස්පොන්සර් එකක් ගන්නකොට හුඟක් අය සබ් ක්ලාස් 482 ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එකට ඔබව සේවකෙක් වශයෙන් අරගෙන ඔබත් එක්ක වැඩ කරලා බලලා තමයි ඔබට සාමාන්‍යයෙන් 186 වලට මේක දෙන්නේ. සමහරක් වෙලාවට ඔබ ප්‍රොෆෙෂනල් මට්ටමේ හිටියා නම් සමහරක් වෙලාවට ඔබට ඒ අයිතිකරට ඔබ ගැන මන වැටහීමක් තිබ්බනම් සාමාන්‍ය 186 ඇප්ලයි කරන්න පුළුවන්කමක් තියෙයි. සාමාන්‍යයෙන් අපේ ආයතන නම් එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. අපි සානිකරම සබ් ක්ලාස් 482 කියන වීසා එක මත තමයි මේ පහුගිය අවුරුදු කාලේ වෙලා තියෙන්නේ. ළඟදී ඇති වුණ ආందోලනාත්මක කතාබහත් එක්ක බලද්දී ඉදිරියට ස්කිල් වර්කර්ස්ලාට ඕස්ට්‍රේලියාවලට යන්න අමාරු වේද අපහසු වේද? ඇත්තටම ඕස්ට්‍රේලියාවට ඉදිරියට යන්න පුළුවන් ද ස්කිල් වර්කර්ස්ලා නැතුව? ඕස්ට්‍රේලියාවේ ලොකු රැකියාව වෙළඳපොළක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ රැකියාව වෙළඳපොළක් සැපීමත් එක තමයි අත්‍යවශ්‍යම ඕස්ට්‍රේලියාව දිනුලා තියෙන්නේ. ඔබ දන්නවා චීනයේ ලොකු තරංකාරීත්වයක් තියෙනවා. තරංකාරීත්වයේ මත තමයි චීන දිනු වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ තේ තරංකාරීත්වයට මුහුණ දෙන්න ඕන. අත්‍යවශ්‍යම ඕස්ට්‍රේලියාව දිනු කරන්න නම් අනිවාර්යයෙන්ම රැකියාව මේක තියෙනවා. දැන් ඔබ හිතන්නකෝ සමහර රටවල් තියෙනවා සේවකයෝ වැඩට අරගෙන ආපහු රොඩු වශයෙන් අයින් කරනට වගේ. ඒ කියන්නේ වැඩට එන්න පුළුවන් නවතින්න බෑ ආපහු යන්න ඕන කියලා. දැන් අපි හිතමු මැද පෙරදිග බලන්නකෝ. මැද පෙරදිග කවදාකවත් PR එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ඕස්ට්‍රේලියාවට ගරු කරන්න ඕන. ඕස්ට්‍රේලියාව බලන්න ඕස්ට්‍රේලියා රජය කොච්චර උනත් ඒ රටේ රැකියාවක් කරනවා නම් ඔහුට ඒ රටේ ස්ථිර පදිංචිය දෙනවා. දැන් මැද පෙරදිග දෙනවද නැහැනේ. හැබැයි මේක අනවශ්‍ය ලෙස ඕස්ට්‍රේලියානු රජයට හා ඒ ඉන්න මිනිසුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ජනග්‍රහණය ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඒකට මේ නිසා ඕස්ට්‍රේලියාවට හැමදාම කට්ටිය ගන්න වෙනවා. හැබැයි ඕස්ට්‍රේලියානු රජය හොඳට පරීක්ෂා කරලා බලලා මේ පාර හදලා තියෙනවා වැටක්. ඒ කියන්නේ බැරියර්. ඒක තමයි සැලරි එක. සාමාන්‍යයෙන් ඒ රටේ ඩොලර් 70000ක වගේ සැලරි එකක් ගෙවන හින්දා විදේශිකෙන් ගේනවා ඩොලර් 80000ක් කියලා තියෙනවා. ඒ වගේම ඒ ගේන එකට රජයට විශාල බද්දක් ගෙවන්න ඕන නොමිනේෂන් කියලා. ඒ වගේම වීසා එකකට අනුව
සාමාන්‍යයෙන් වීසා ඉල්ලන ප්‍රමාණය අනුවත් අපි බදු ගෙවන්න ඕන. ඕස්ට්‍රේලියාව කියන්නේ බදු අය කරන්නම සිස්ටම් එකක් හදපු රටක්. මේ ක්‍රමයේ වටතේ ඕස්ට්‍රේලියාවට රැකියාවට ගෙන්න ගන්න තියෙන පිරිස සීමා කරලා තියෙනවා. ඒ සීමා කරන එකක් ඒගොල්ලන් සීමා කරන උපක්‍රම වශයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි එකක් ටැක්ස් අය කිරීම, පඩි වැඩි කිරීම, ඒ වගේම නොමිනේෂන් අප්‍රූවල් කල් ගෙවීම හා වීසා ලබා දීමට කල් ගත වීම. මේ වගේ දේවල් වලින් ඔවුන් සීමා කරලා තියෙනවා විදේශ රටවල වලින් ඒ රටේ ඉන්න ශ්‍රමිකයන් හා සංක්‍රමණිකයන් කන්ට්‍රෝල් කරන්න. ඉතින් අපිට ඒකට වැරදි කියන්න බෑ. හැබැයි කොහොම වෙතත් තව අවුරුදු 10ක් ගියත් ඕස්ට්‍රේලියාවට අත්‍යවශ්‍ය සේවා සඳහා පිටින් අනිවාර්යයෙන්ම ගෙන්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒකෙන්ද මේ ඕස්ට්‍රේලියානු රැකියා කියන එක නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. හැබැයි එක කාලවලට අඩු වැඩි වශයෙන් හා ඒ කම්පැනි වල අවශ්‍යතාවයක් වශයෙන්. ඒකෙන්ද අපේ කම්පැනි එකත් World Wide Visa Consultant Private Limited එකත් අනාගතයේත් ඕස්ට්‍රේලියානු රැකියා තියෙන කාලෙම අපේ කම්පැනි එකත් ඉතා ස්ථාවර ශක්තිමත් කම්පැනියක් වශයෙන් පවතින බව ඔබට කියන්න කැමතියි.